ඔයාට කෙනෙක් ආදරය කළ චරිතයක් වෙන්න ඕනේද නැතිනම් ඔයාට කෙනෙක් බය වෙලා චරිතයක් වෙන්නද ඕනේ? ගොඩක් දෙනෙක් පවසාවි මිනිසුන්ගේ ආදරෙන් චරිතයක් වීමට. නමුත් යාළුවනේ ඇමරිකාවේ සිටි එක් පුද්ගලයෙක් කියනවා මිනිසුන් Tamanට බය වෙලා Tamanට චරිතයක් වීමට අවශ්‍ය බව. 1000ක් දේවල් තුලින් අද අපි අරගෙන ආවේ ඒ වගේ පුද්ගලයෙක් ගැනයි. ඔහුගේ නමින් මයිකල් ජෙරාඩ් ටයිසන්. බොක්සිං ක්‍රීඩාවේ ඉතිහාසය ගැන කතා කරොත් මයික් ටයිසන් කියන ක්‍රීඩකයව අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඔහුගේ ජීවිතය පිළිබඳව ඔබ නොදන්නා බොහොමයක් දේවල් අද අපි කතා කරන්නයි යන්නේ. ඉතින් යාළුවනේ රැඳෙන්නට ආරාධනා කරනවා මේ වටිනා කියන වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. 1966 වර්ෂයේදී ජූනි 30 වෙනිදා ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේදී පුංචි මයික් උපත ලබනවා. ඔහුගේ පියාගේ නම ජිමි කිට්පැට්‍රික්, මවගේ නම ලොර්නා ස්මිත්. ටයිසන්ට හරියටම අවුරුදු 2ක් වන විට ඔවුන්ගේ පියා ඔවුන්ව දාලා යනවා. ඉන්පසු මයික් ටයිසන් සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන ඩෙනිස් සහ රොඩ්නිව බලා ගැනීමේ වගකීම පැවරෙන්නේ ඔවුන්ගේ මවටයි. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ මව වන ලොර්නාහට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ හේතුව නිසාම ඔවුන්ගේ මවට සිදු වෙනවා නිව්යෝක් නගරයේ සිට බ්‍රවුන්ස්විල් නගරයට සංක්‍රමණය වෙන්න. ඇත්තරම කිව්වොත් බ්‍රවුන්ස්විල් නගරය කියන්නේ දාම්රිකයන් පිරුණු තැනක්. ඇතැම් අවස්ථාවල ටයිසන්ගේ මවට ලෝකයාගේ අවලාද ඇසෙන රැකියා පවා කිරීමට සිදු වෙනවා. ඒ වගේ දේවල් සිදු වෙලා තියෙන්නේ මයික් සහ ඔහුගේ සහෝදරයන් නිවසේ සිටියදීමයි. මවගේ පීඩනය පිට වූයේ කුඩා මයික්ගේ කරපිටින්මයි. අසීමාන්විත ගුටි බැටවලට අසුවීමත් අවට පරිසරයේ ඇති දාමරික ක්‍රියාකාරකම් නිසා මයික්ගේ සිතත් කසල ගොඩක් වෙන්නට පටන් ගත්තා. නිවසට පැමිණෙන පිරිමින්ගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරන්නටත් මයික් පුරුදු වෙලා හිටියා. ඔහුගේ මවගේ මිතුරියන් ඔවුන්ගේ නිවසට ආපසු මයික් ටයිසන් සිදු කළේ එම මවගේ මිතුරියන්ගේ නිවෙස් මංකොල්ල කෑමයි. මංකොල්ල කෑම පුරුද්දක් කරගත් මයික් ටයිසන් පසුකාලීනව මංකොල්ල කන කණ්ඩායමකට පවා එකතු වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඔහුට වයස අවුරුදු 11ක් විතර වගේ ඇති. ඔහුගේ මෙම අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් කුඩා ටයිසන්ට අවුරුදු 13ක් වන විට 38 වතාවක් පොලිස් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. ටයිසන්ගේ මෙම නරක හැසිරීම නිසා නිව්යෝක් ප්‍රාන්තයේ පිරිමි ළමුන්ගේ පුනරුත්ථාපන කඳවුරකට ඔහුව යොමු කරනවා. ඇත්තරම කිව්වොත් යාළුවනේ මේ ඔහුගේ ජීවිතේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය කිව්වොත් මා නිවැරදි. එම පුනරුත්ථාපන කඳවුරේදී ටයිසන්ට හමු වෙනවා බොබි ස්ටුවර්ට් නම් බොක්සිං පුහුණුකරුවෙක්ව. බොබි ස්ටුවර්ට් ටයිසන්ගේ ඇති දක්ෂතාවයන් හඳුනා ගන්නවා. ඉන්පසුව ඔහු සිදු කරන්නේ මයික් ටයිසන්ව කස්ටමාටෝ නම් විශිෂ්ට බොක්සිං ගුරුවරයා වෙත ඔහුව හඳුන්වා දුන්නා. වඩාත් කනගාටුදායක කාරණය තමයි යාළුවනේ ටයිසන්ට අවුරුදු 16ක් වන විට ඔහුගේ මව මිය යාමයි. ඉන්පසුව ටයිසන්ගේ භාරකාරීත්වය මෙම කස්ටමාටෝ නම් ගුරුවරයා බාරගත් බව සඳහන් වනවා. ඔය විදිහට කාලයක් යද්දී කස්ටමාටෝගේ මඟ පෙන්වීම යටතේ මයික් ටයිසන් දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් ලෙසට නමක් දිනා ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙසට 1981-82 කනිෂ්ඨ බොක්සිං උළෙලෙදී මයික් ටයිසන් රන් පදක්කම් 2ක් දිනා ගැනීමත් සමගයි. ටයිසන්ගේ වෘත්තිමය බොක්සිං ජීවිතය ආරම්භෙන්නේ 1985 වර්ෂයේදී. එහිදී ඔහුගේ පළමු තරඟ 28න් 26ක්ම ජයගත්තේ ටෝටල් හෝ නොකවුට් ටෝටල් ආකාරයෙන්. ඉන් තරඟ 16ක්ම පළමු වටේම ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්. අයන් මයික් ටයිසන් ලෙස හැඳුන්වන මයික් ටයිසන් ඔහුගේ හොඳම කාලය ගත කරන්නට හදන විට ඔහුගේ බාරකරු වන කස්ටමාටෝ 1985 වර්ෂයේදී මිය යනවා. ඔහුගෙන් පුරප්පාඩු වූ ටයිසන්ගේ පුහුණුකාර තනතුර කෙවින් රූනි බාරගත් අතර 1985 වර්ෂයේදීම හූස්ටන් හිදී තමන්ගේ 13 වන නොකවුට් ජයග්‍රහණය නැතහොත් ප්‍රතිවාදියාව බිම ඇද දමමින් ලබා ගන්නා ජයග්‍රහණය ලබා ගන්නට සමත් වනවා. ටයිසන්ට පියකුමෙන් කටයුතු කර කස්ටමාටෝ නම් පුහුණුකරුගේ සිහිනය වෙලා තිබුණේ ටයිසන් අවුරුදු 20ක් යන්න කලින් ලෝක හෙවිවේට් බොක්සිං චූරතාවය දිනා ගැනීමයි. ඒ වෙනුවෙන් ටයිසන් නව පුහුණුකරුවන් සමග දිවාරයන් නොබලා පුහුණුවීම් කටයුතු සිදු කරා. ඒ විදිහට 1986 වර්ෂයේදී ටයිසන්ගේ බොක්සිං ජීවිතේ වැදගත්ම දිනය උදා වුණා. ට්‍රෙවර් බර්බෙක්ට එරෙහිව ලෝක බොක්සිං කවුන්සිලය විසින් ටයිසන්ට ලෝක හෙවිවේට් බොක්සිං චූරතාවය සඳහා අවස්ථාව උදා කරලා දුන්නා. එහිදී සියල්ලන්ම පුදුමයට පත් කරමින් වයස අවුරුදු 20 දී දෙවනි වටේන්ම එබකට හිටපු ලෝක ශූරයාව බිම ඇද දැමීමට ටයිසන් සමත් වුණා.
ඔහුගේ පහරක බර ගැන එම අවස්ථාවේ සිටපු ප්‍රේක්ෂකයන් පුදුමයටත් පත් වුණා. ඊට එක් වූ දෑත්වල වේගය, ඉලක්කය, ඉක්මන් චලනය සහ කල්බැලීම මයික් ටයිසන් කියන දැවැන්ත පුරාවෘත්තය නිර්මාණය කළා. 1987 වර්ෂයේදී WPA එහෙමත් නැත්නම් ලෝක බොක්සින් සංගම් ශූරතාවය දිනාගත් අතර එම වසරේම අන්තර්ජාතික බොක්සින් සම්මේලනය නොහොත් IPF හෙවිවේට් ශූරතාවයද තමන් සතු කරගත්තා. එසේ එකවර ප්‍රධාන හෙවිවේට් ශූරතාවයන් තුනම දිනාගත් ප්‍රථම ක්‍රීඩකයාද වන්නේ මයික් ටයිසන් වූයි. ඉන් පසුව 1988 වර්ෂයේදී බොක්සින් ක්‍රීඩාවේ හිටපු දැවැන්තයෙක් වන ලැරි හෝම්ස්ව සිව්වන වටයෙන්ම පරාජයට පත් කළා. 1985 දී බොක්සින් ශූරයා වන මයිකල් ස්පික්ස් සමගින් 1988 දී තරඟ වැදුන ටයිසන් තප්පර 91ක් ඇතුළතදී ඔහුව පරාජයට පත් කළා. ඉන් පසුව 1991 වර්ෂය වන විටත් කැපවීමෙන් බොක්සින් තරඟවලට සහභාගී වුණ මයික් ටයිසන්ට මුදල් කන්දරාවක් ලැබුණු අතර ඔහු වෙනුවෙන් ඔට්ටු තබන්නන් විශාල සංඛ්‍යාවක් ඔහු වටා සිටියා. මයික් ටයිසන් බොක්සින් ඉතිහාසයේ ආදායම් වැඩිපුරම ලැබූ තරඟ කිහිපයක් එම වකවානුවේදී ක්‍රීඩා කළා. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණ මුදල අතිවිශාලයි. ඉතාමත් සැපවත් ජීවිතයක් ගත කළ මයික් ටයිසන්ගේ මුදල් පාලනය කිරීම නම් හොඳ මට්ටමක නෙමෙයි තිබුණේ. ඔහු අධික විනෝදකාමියෙක් වගේම ක්‍රීඩාවෙන් පිටත දරුණු පුද්ගලයෙක් වගේම අධික ලෙස විවාහ ගැටලු පැවති පුද්ගලයෙක් ලෙසට ප්‍රසිද්ධ වෙලයි තිබුණේ. ඔහු කාන්තාවන් සහ මග්ධව්‍ය දිශාවට යොමු වුණා. 1990 වර්ෂයේදී ටයිසන් සහ ජේම්ස් ඩග්ලස් අතර තරඟයක් පැවැත්වුණා. එම අවස්ථාව වන විට මයික් ටයිසන් විසින් තමන්ගේ වෘත්තිමය ජීවිතයේ තරඟ 37ක් ජයග්‍රහණය කළ කිසිදු තරඟයක් පරාජයට පත් වෙලයි නොතිබුණේ. ඒ අවස්ථාව වන විට ටයිසන් විසින් ඔට්ටු තැබීම් වලින් ගොඩක් දුරයි සිටියේ. තරඟේ 10 වෙනි වටේදී අපර්කට් පහරකින් ඩග්ලස් විසින් ටයිසන්ව බිඳහෙළනු ලැබුවා. එම තරඟය ටයිසන් විසින් පරාජයට පත්වීමත් සමගම නූතන ක්‍රීඩාවේ සිදු වූ අනපේක්ෂිත ක්‍රියාවක් ලෙසට එය අදටත් සැලකෙනවා. 1991 වර්ෂයේදී ටයිසන්ව දූෂණ නඩුවකට අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් පසුව 1992 වර්ෂයේදී ඇමරිකාවේ අධිකරණය විසින් ටයිසන්ව වසර 6කට සිර නඩුවමකටත් ලක් කරා. නමුත් යාළුවනේ 1995 දී නැවතත් හිරෙන් නිදහස් වෙලා තමන් ක්‍රීඩා කළ පළමු බොක්සින් තරඟයේම ආදායම් වාර්තා තබන්නට සමත් වුණා. නැවත වරක් ජයග්‍රාහී මාවතට පැමිණි ටයිසන් තරඟ කිහිපයක් ඉතාමත් ඉක්මනින්ම ජයග්‍රහණය කරනු ලැබුවා. ඉන් පසුව 1996 වර්ෂයේදී WPA ශූරතාව වෙනුවෙන් එවන්ඩර් හොලිෆීල්ඩ් සමග සටන් වැදුණු අතර හොලිෆීල්ඩ් එහිදී ජයග්‍රහණය කරනු ලැබුවා. නැවතත් 1997 වර්ෂයේදී මොවුන් දෙදෙනා තරඟ කර අතර ටයිසන් විසින් හොලිෆීල්ඩ්ගේ කන සපා කෑම නිසා තරඟය අතරමැදදී නවත්වනු ලැබුවා. එය එවකට සැලකෙන්නේ වසර 50ක බොක්සින් ඉතිහාසය තුලදී ක්‍රීඩකයෙකු තරඟයකට සුදුසු නැති බව දන්වවමින් එකම හෙවිවේට් තරඟයේ ලෙසටද එය සැලකුණා. එම අවස්ථාවේදී ජාත්‍යන්තර බොක්සින් සම්මේලනය විසින් ටයිසන්ගේ බොක්සින් සමාජිකත්වයද අහෝසි කරනු ලැබුවා. ඉන් පසුව 1998 වර්ෂයේදී නැවත බොක්සින් සමාජිකත්වය ලබාගත් මයික් ටයිසන් නැවත වරක් ක්‍රීඩා කළත් එම තරඟ කලින් තරඟ තරම් ප්‍රචලිත වුණේ නැහැ. කෙසේ නමුත් 2005 වර්ෂයේදී කෙවින් මැක්බර්ග් සමග තමන්ගේ අවසන් තරඟයේ ක්‍රීඩා කළ මයික් ටයිසන් තමන්ගේ වෘත්තිමය බොක්සින් ජීවිතය නිමාවට පත් කරනවා. ඉන් හරියටම අවුරුදු 19කට පසුව එනම් 2024 වර්ෂයේදී එවකට බොක්සින් ශූරයා වන ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර ප්‍රදර්ශනාත්මක බොක්සින් තරඟයක් මුළු ලෝකයාගේ අවධානය ඇතිව පැවැත්වුණා. එම තරඟය වැඩි වේලා නොගොස් වර්තමානයේ බොක්සින් ශූරයා වන ජේක් පෝල් විසින් ජයග්‍රහණය කරනු ලැබුවා. මගේ ජීවිතේම අපත ගිය එකක්. මම මුළු ජීවිතේම පරාද වුණ කෙනෙක් යනුවෙන් ටයිසන් එක්වරක් ප්‍රකාශ කළ සිටියා. නමුත් යාළුවනේ මයික් ටයිසන් කියන්නේ මුළු ලෝකයාම අඳුරන බොක්සින් පුරාවෘත්තයක් බවට අපි සියලු දෙනාගේම සිත් තුළ පැවතේවි. ඉතින් යාළුවනේ අදට මං ඔයගොල්ලෝගෙන් සමුගන්නවා. තවත් දවසක මේ වගේ වටිනා කියන ලස්සන වීඩියෝ එකකින් නැවත දවසක අපි හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.